හිතලා බලන්න අපි හැමෝම අවුරුදු ගාණක් ඉස්කෝලේ ගියා. ඒත් අපිට කවදාවත් සල්ලි ගැන මුදල් කළමනාකරණය ගැන හරියටම උගන්වලා තියෙනවද? නැහනේ. රොබර්ට් කියෝසාකි එයාගේ Rich Dad Poor Dad පොතෙන් අල්ලන්නේ මොන ඔය කාරණේ තමයි. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු පොහොසත් අය තමන්ගේ දරුවන්ට උගන්වන ඒත් දුප්පත් සහ මධ්‍යම පාන්තිකයට මගහැරන ඒ මූල්‍ය රහස් මොනවද කියලා. මට විශ්වාසයි මේ ගමන අවසානයේදී මුදල් ගැන හිතන විදිහ නම් සදාහටම වෙනස් වෙවි. මේ පොතේ කතුවරයාගේ කතාව ඇත්තටම හරිම විශේෂයි. හිතන්නකෝ මෙහෙම. එයාට තාත්තලා දෙන්නෙක් හිටියා. එක තාත්තෙක් හොඳට ඉගෙන ගත්ත උසස් උපාධි තියෙන ඒ ජීවිත කාලෙම සල්ලිත් එක්ක පොරබදින කෙනෙක්. අනිත් තාත්තා. එයා ඉස්කෝලේ 8 පන්තියෙන් අයින් වුණ කෙනෙක්. ඒත් හවායි වල හිටපු ලොකුම කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ වගේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක දෙකක් මැද හැදි වෙඩුන නිසා රොබර්ට්ට ලැබුණේ මුදල් ගැන වෙන කාටවත් නොලැබෙන අද්විතීය පාඩම් ටිකක්. හරි. එහෙනම් අපි කෙලින්ම මේ තාත්තලා දෙන්නගේ අදහස් අතර තියෙන ගැටුමේ හදවතටම යමු. දුප්පත් තාත්තා නිතරම කිව්වේ මොකද්ද? මුදලට තියෙන ආදරය තමයි හැම නරක දෙයකටම මුල කියලා. ඒත් පොහොසත් තාත්තා ඒකට කිව්වේ නෑ. මුදල් නැතිකම තමයි හැම නරක දෙයකටම මුල කියලා. රැකියාවක් ගැන බලන්න. දුප්පත් තාත්තා කිව්වේ හොඳ කම්පැනි එක ස්ථිර ආරක්ෂිත රස්සාවක් හොයාගන්න කියලා. පොහොසත් තාත්තා එයා කිව්වේ හොඳ කම්පැනියක් අයිති කරගන්න ඉගෙන ගන්න කියලා. බලන්නකො වෙනස. මේ පාරවල් දෙකෙන් එකක් තෝරගන්න එක තමයි මේ පොතේ තියෙන ලොකුම අභියෝගය. ඉතින් මේ විග්‍රහයේදී අපි ප්‍රධාන කාරණා පහක් ගැන කතා කරනවා. තාත්තලා දෙන්නෙක්, මාර්ග දෙකක්, මීයන්ගේ තරගෙන් මිදෙන හැටි, වත්කම් සහ වගකීම් කියන්නේ මොනවද කියන එක, තමන්ගේම ව්‍යාපාරයක් ගැන හිතන එක සහ මූල්‍ය බුද්ධිය බලය ගැන. හරි. එහෙනම් අපේ පළවෙනි මාතෘකාව තාත්තලා දෙන්නෙක් මාර්ග දෙකක්. මෙතන තියෙන වැදගත්මම කාරණය තමයි මේ තාත්තලා දෙන්නගේ වෙනස තිබුණේ එයාලගේ බැංකු ගිණුමේ ගානේ නෙමෙයි. නෑ වෙනස තිබුණේ එයාලගේ චින්තනයේ. එයාලා මුදල් දිහා බැලුවේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණ දෙකකින්. බලමු මේ චින්තනය කොච්චර බලවත්ද කියලා. මෙන්න බලන්න. චින්තනයේ වෙනස කොච්චර සරලද ඒත් ඒක කොච්චර ප්‍රබලද කියලා. දුප්පත් තාත්තා නිතරම කියන දෙයක් තමයි මට ඕක ගන්න සල්ලි නෑ කියන එක. ඒ වචන ටික කටින් පිටවන ගමන් මොලේ වැඩ කරන එක නවතිනවා. ප්‍රශ්නේ එතනින්ම ඉවරයි. ඒත් පොහොසත් තාත්තා ඒ වාක්‍ය පාවිච්චි කරන එක තහනම් කරලම තිබුණි. ඒව නුවතේ ඇහුවේ මම කොහොමද ඕක ගන්න සල්ලි හොයන්නේ කියලා. එකක් ප්‍රකාශයක් අනිත් එක ප්‍රශ්නයක්. එකකින් හිතන එක නවතිනවා අනිත් එකෙන් මොලේ වැඩ කරන්න විසඳුම් හොයන්න පටන් ගන්නවා. හොඳයි. දැන් අපි යමු දෙවෙනි කාරණේට. ඒ තමයි rat race එකෙන් එම නැත්නම් මීයන්ගේ තරඟයෙන් ගැලවෙන හැටි. ගොඩාක් දිනෙක මේක අත්විඳින දෙයක්. මොකක්ද මේ rat race එක කියන්නේ? සරලවම කිව්වොත් උදේට නැගිටිනවා, වැඩට යනවා, බිල් ගෙවනවා. ආයෙත් පවද උදේට නැගිටිනවා, වැඩට යනවා, බිල් ගෙවනවා. මේක තමයි චක්‍රය. පඩියක් හම්බ වෙනවා, එකෙන් බිල් ගෙවනවා, මාසේ අන්තිමට සාක්කුව ෆිස්. ඊළඟ පඩිය එනකම් බලාගෙන ඉන්නවා. හරියට රෝදයක් ඇතුලේ දුවන මීයෙක් වගේ. කොච්චර වේගෙන් දිව්වත් ඉස්සරහට යන්නෙත් නැහැ, ගැලවීමකුත් නැහැ. ඉතින් ප්‍රශ්න තමයි ඇයි හොඳට ඉගෙනගත්ත බුද්ධිමත් මිනිස්සුත් මේ උගුලේ හිර වෙන්නේ? කියෝසාකි කියන විදිහට ඒකට හේතුව අපේ ප්‍රධානම හැඟීම් දෙකක්. එකක් තමයි බිය. සල්ලි නැති වෙයි කියන බය, බිල් ගෙවන්න බැරි වෙයි කියන බය. මේ බය නිසා අපි ආරක්ෂිත රස්සාවකට හිර වෙනවා. දෙවෙනි එක තමයි කෑදරකම. එවත් නැත්නම් ආශාව. පඩිය ටිකක් වැඩි වුණා ගමන් ලොකු ගෙයක්, අලුත් කාර් එකක් ගන්න හිතෙනවා. ඉතින් මේ බය සහ ආශාව කියන හැඟීම් දෙක මැද අපි දෝලණය වෙවි මේ rat race එකෙම හිර වෙලා ඉන්නවා. හරි. තුන්වෙනි පාඩම. මේක තමයි සමහර විට මේ පොතේ තියෙන වැදගත්මම කාරණය අර rat race එකෙන් ගැලවෙන්න තියෙන රහස්‍ය තුර. වත්කම් සහ වගකීම්. අපි හැමෝම මේ වචන දෙක අහලා තියෙනව නේද? ඒත් ඇත්තටම මොකද්ද මේ දෙකෙන් වෙනස? ගොඩක් අය හිතනවා Taman ඉන්න ගෙදර පදින වාහනය වත්කම් කියලා. ඒත් පොහොසත් තාත්තා කියන විදිහට ඒක තමයි ගොඩක් අය මුල්‍යමය වශයෙන් හිර වෙන්න ප්‍රධානම හේතුව. බලමු යා දෙන සරල පැහැදිලි කිරීම. මේක හරිම සරලයි. වත්කමක් කියන්නේ තමන්ගේ සාක්කුවට සල්ලි දාන ඕන නෑම දෙයක්. එතකොට වගකීමක් කියන්නේ ඒකේ අනිත් පැත්ත. තමන්ගේ සාක්කුවෙන් සල්ලි එළියට ගන්න ඕනෙම දෙයක්. ඔච්චරයි. මේ සරල අර්ථ දැක්වීම දෙක තේරුම් ගත්තා කියන්නේ මූල්‍ය නිදහසට යන පාරෙන් භාගයක්ම ගියා වගේ තමයි. දැන් අපි බලමු දුප්පත් කෙනෙක්ගේ මුදල් ගලාගෙන යන විදිය. රස්සාවෙන් ආදායමක් එනවා. ඒක කෙලිම යන්නේ වියදම් වලට. ගෙවල් කුලි, කෑම බීම, බස් ගාස්තු, බදු, ඔර වගේ දේවල් වලට. මාසේ අන්තිමට බලනකොට ඉතුරුවක් නැහැ. වත්කම් කියන තීරුව සම්පූර්ණයෙන්ම හිස්. මේක තමයි දවස ගානේ ජීවත් වෙන්න විතරක් වැඩ කරනවා කියන්නේ. ඊළඟට මධ්‍යම පාන්තික රටාව.
මේක තමයි ටිකක් සංකීර්ණ, ඒ වගේව ගොඩක් භයානක උගුල. එයාලත් රස්සාවෙන් ආදායමක් හොයනවා. හැබැයි ඒ සල්ලි වලින් එයාලා වගකීම් මිලදී ගන්නවා. හැබැයි එයාලා හිතන්නේ ඒව වත්කම් කියලා. මොනවද මේවා? ගෙයක් ගන්න ලෝන් එකක්, වාහනයක් ගන්න ලීසින් එකක්, ක්‍රෙඩිට් කාඩ් ණය, මේ හැමදේම හැම මාසෙම සක්වින් සල්ලි එළියට අදිනවා. අන්තිමට එයාලා වැඩ කරන්නේ Taman වෙනුවෙන් නෙමෙයි, බැංකු වෙනුවෙන් සහ ආණ්ඩුව වෙනුවෙන්. හරි. එහෙනම් පොහොසත් අය මේක කරන්නේ කොහොමද? මෙන්න එයාලගේ රහස. එයාලගේ සම්පූර්ණ අවධානයම යොමු කරන්නේ එකම තැනකටයි. ඒ තමයි එයාලගේ වත්කම් තීරුව ගොඩනගන්න එකට. කොටස්, දීපල, ව්‍යාපාර වගේ සැබෑ වත්කම් වලද. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මේ වත්කම් එයාලට ආදායමක් උපද්දලා දෙනවා. ඒ ආදායමෙන් එයාලගේ වියදම් පියවෙනවා. ඉතුරු වෙන සල්ලි ආයමත් යන්නේ තවත් වත්කම් ගන්න. මේක හරියට තනියම වැඩ කරන සල්ලි මැෂින්මක් වගේ. කෙටියෙන්ම කිව්වොත් එයාලා සල්ලි පස්සේ දුවන්නේ නැහැ. සල්ලි යාලා වෙනුවෙන් වැඩ කරනවා. හරි. අපේ 4 වෙනි පාඩම තමයි mind your own business කියන එක. ඒ කියන්නේ තමන්ගේම ව්‍යාපාරය ගැන හිතන්න. මෙතනදී ගොඩක් දිනෙක ලොකු දෙයක් පටලවා ගන්නවා. ඒ තමයි තමන්ගේ වෘත්තිය සහ තමන්ගේ ව්‍යාපාරය. හිතන්න කෙනෙක් ડોක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක් නැත්නම් ගුරුවරයෙක් කියලා. ඒක යාගේ වෘත්තිය, ඒක යාගේ ව්‍යාපාරය නෙමෙයි. තමන්ගේ සැබෑ ව්‍යාපාරය වෙන්න ඕනේ අර වෘත්තියෙන් හම්බ කරන සල්ලි පාවිච්චි කරලා තමන්ගේ බත්කම් තීරුව ගොඩනගන්න එක. ඒකයි mind your own business කියන්නේ. මේ කාරණේ තේරුම් ගන්න නියම කතාවක් තියෙනවා. දවසක් මැක්ඩොනල්ඩ්ස් ආයතනයේ නිර්මාතෘ රේ ක්‍රොක් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකුන් ඇහුවා මම මොන බිස්නස් එකේදී ඉන්නේ කියලා. ඉතින් හැමෝම hina වෙලා කිව්වා ඒක තහඬ දෙයක්ද ඔයා ඉන්නේ හැම්බර්ගර් බිස්නස් එකේ කියලා. එතකොට රේ ක්‍රොක් කිව්වා නෑ මගේ ඇත්තම ව්‍යාපාරය හැම්බර්ගර් නෙමෙයි මගේ ව්‍යාපාරය තමයි දීපල වෙළඳාම්. ඇත්තටම ඌ හැම්බර්ගර් වික්කේ ලෝකයේ වටිනාම ඉඩම් කෑලි එකතු කරන්න. හැම්බර්ගර් කියන්නේ නිෂ්පාදනය. ඒත් ඒ ඉඩම තමයි වත්කම. ඔහුගේ සැබෑම ව්‍යාපාරය වුණේ වත්කම් තීලුව ගොඩනගන එක. ඉතින් අපි අවධානය යොමු කරන්න ඕනේ මොන වගේ සැබෑ වත්කම් වලටද? පොතේ උදාහරණ කීපයක් දෙනවා. Tamanට එතන නිතරම ඉන්න අවශ්‍ය නැති ව්‍යාපාර. කොටස් වලද පොලේ කොටස්. කුලී ආදායම් ලැබෙන දීපල. ඒ වගේම බුද්ධිමය දීපල. කියන්නේ පොත්, සංගීතය, පේටන්ට් බලපත්‍ර වගේ දේවල්. මේවා තමයි අපි නිදාගෙන ඉන්නකොටත් අපිට සල්ලි හොයලා දෙන දේවල්. හොඳයි. දැන් අපි එනවා අපේ 5 වෙනි සහ අවසාන පාඩමට. මේ කොටා කරපු හැමදේම එකට එකතු කරන ප්‍රධානම දේ ඒ තමයි මූල්‍ය බුද්ධිය. එහෙමත් නැත්නම් ෆයිනෑන්ෂල් IQ එක. මේක ප්‍රධාන කුළුණු 4ක් උඩ තමයි ගොඩනගන්නේ. 1. ගිණුම්කරණය. ඒ කියන්නේ මූල්‍ය වාර්තා කියවන්න තේරුම් ගන්න තියෙන හැකියාව. 2. ආයෝජනය. ඒ කියන්නේ සල්ලි වලින් සල්ලි හදන විද්‍යාව. 3. වෙළඳපොළ අවබෝධය. 4. නීතිය. විශේෂයෙන්ම බදු නීති ගැන දැනුම. වැදගත්ම දේ තමයි මේ එකක්වත් උපතින් ගෙන දේවල් නෙවෙයි. මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන් කුසලතා. ඉතින් මේ හැමදේම අහලා හිතෙනවා ඇති හරි එහෙනම් කොහෙන්ද පටන් ගන්නෙ කියලා. පොතේ මේකට සරල පියවර කිහිපයක් යෝජනා කරනවා. පළවෙනියටම දැනට වැඩක් නැති විදිහට කරන දේවල්, සල්ලි නාස්ති කරන දේවල් නවත්තන්න. ඊළඟට හැමතිස්සෙම අලුත් අදහස් හොයන්න. තුන්වෙනුවට Tamante යන්න උන තැනට දැනටම ජී කෙනෙක්ව හොයාගෙන එයාලගෙන් ඉගෙන ගන්න. හතරවෙනියට දිගටම ඉගෙන ගන්න පොත් කියවන්න, අලුත් දේවල් හොයන්න. අවසාන වශයෙන් බය නැතුව දීමනා ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්න. මේ තමයි මේ ගමන පටන් ගන්න හොඳම විදිය. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතමු. කියෝසාකි කියනවා අවස්ථා කියන රත්තරන් හැම තැනම තියෙනවා. ඒත් ගොඩක් අයගේ ඇස් ඒක දකින්න පුහුණු වෙලා නැහැ කියනවා. ඉතින් ඇත්තටම අපේ ඇස් ඒ අවස්ථා කියන රත්තරන් දකින්න පුහුණු වෙලා තියෙනවද?